Hi guys. Hi guys, ඉතින් මේ අපේ කාර් එක ලස්සනම නියම කාර් එකයි. අද අපි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ අපේ මේ ජනුදිට ගෙදරදිම හදපු කාර් එක ගැන. මේ කාර් එක හදන්න අපි මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? PVC බට නේද? ඊට පස්සේ ආයේ මොනවද? බෝතල් මූඩි. මේ තියෙන්නේ පෑන් කූරු. පාවිච්චි කරලා අපි හදලා තියෙනවා සුපිරි කාර් එක. බොත්තම්. මේ තියෙන ඉස්සරහ බොත්තම් අපි දාලා තියෙනවා. ඉතින් හරිම අලංකරණ විදිහට අපි කාර් එක හදලා තියෙනවා නේද? දැන් එතකොට මේකේ සීට් කීයක් තියෙනවද? 1 2 3. ඔව් සීට් 3ක් තියෙනවා නේද? ඒක කී දෙනෙක්ට යන්න පුළුවන්ද මේකේ? මෙතන දෙන්නේ. ඔව්. මෙතන එක්කෙනෙක්. එන්නේ එහෙම. එහෙම යන්න පුළුවන්. එතකොට මේක මේ කොහොමද හොඳට යනවද මේක? ඔව් යනවා. හොඳට යනව නේද? ඔව් මේ සුපිරි. හරි. ඇත්තටම ලස්සන කාර් එකක් වගේ තියෙනවා නේ. නේ හරිම අලංකාර. hello guys, ඉතින් මේ අපේ කාර් එක ලස්සනම නියම කාර් එකක්. එයාට ලස්සන බලන්නක. අපිට තමයි මාමා හදුවේ. දන්නවද ඔයාලා? එහෙනම් ඔයාලට ඕනේ නම් එන්න. මේ බලන්නකෝ සීතුන. කාර් එක ලස්සනයි නේ මාමේ. ඒක හැබැයි තම හදුවා. බෝතල් බූඩි. Hi guys, ඉතින් මේ අද අපි කතා කරන්න යන්නේ මේ ලස්සන නියම කාර් එකක්. ලස්සනයි නේ. දැන් එයා කියා. ඒක හැදුවේ මේ වගේ. බත්තම් වලින්. ආයෙ පාවිච්චි කර දෙන මොනවද? බෝතල් මූඩි. මේ ප්ලාස්ටික්. බට. පිරිස බටල්. ඒවෙන් තමයි අපි හදලා තියෙන්නේ. බොත්තම්. ඔව් අපි ඒවෙන් තමයි හදලා. හයි. මේ කාර් එක අපතේ යන ද්‍රව්‍ය වලින් තමයි මේ හදලා තියෙන්නේ. අපතේ ඉවතලන් ද්‍රව්‍ය වලින්. ඉතින් මේක හරිම හොඳ නිර්මාණයක්. අපිටත් මේ වගේ දෙයක් නිර්මාණය කරන්න කියලා හිතුණා. ඉතින් අපි ඊට පස්සේ තමයි මේ නිර්මාණය කරේ. ඉතින් ඔයා පොඩ්ඩක් පැදලා පෙන්නන්නකෝ බලන්න. හරි. කාර් කොහොමද හොඳයිද බලන්න. කොහොමද හොඳට කරගෙනනේ. පෙන්නන්න යන්නේ ඔයාලට. ඉතින් මේ අපේ කාර් එක ලස්සනයි නේ.